ඔයාලගේ ඔෆිස් එකත් මේ වගේ අය ඉන්නවද බලන්න. ෂේප් එකේ මේකප් එකක් දාන්න අන්න මෙහෙම ඉන්න ඕනේ හැඩට වැඩට. මෙහෙමයි. ඔයාගේ ප්‍රයොරිටි ඔයා දෙන්න ඕනේ ඔයාගේ මේකප් එකට. නෑ නෑ ඔෆිස් එකේ වැඩ අංක දෙක. ඔයාගේ මේ ලිප්ස්ටික් එක තියෙනවද? අයිබ්‍රෝ ටික ලස්සනට පාට වෙලා තියෙනවද? එතකොට ඔයාගේ කොණ්ඩේ අවුල් වෙලාද? ඒක තමයි ඔයා බලන්න ඕනේ. ඊළඟට රසෝන්ස් කරලා ඉන්නවද? මේ වගේ සන්සරේ පොළ පර්ෆියුම් ටිකක් එහෙම ගාලා, ලස්සනට මේකප් ටිකක් ගාලා ඉන්න ඕනේ මම වගේ. එතකොට නෑනේ කොල්ල හරි බලන්නේ අපි දිහා. නැත්තම් කවුරුත් අපි දිහා බලනවද? නෑනේ. හරි ඉතින් මැරි කරලා තමයි මැරි කරලා යනකොට මොකද දාන්නේ? ඔෆිස් එකේ ඉතින් කොල්ල ඉන්න බෑ අපිට. නැත්තම් ඉතින් ඔෆිස් එකෙන් බැලක් යනවා දාන්නේ. නේද මෙයා? Madama Agiakia. So yan. Sinduan ka hanap di bayari. Dati na medikala di ko na. Natay di boring ni. O tahan po doon sinduan awar band medikala sinduan ko. Mama nang ano uti na ramen sinduan ka tama medikala. Sinduan na tama medikala ni. Oh, sorry yan. Agiakia. Sorry. හරි. ඔයාලා තේරෙනවද? හා. හරි. මම අර කියලා දෙනවා මේකේ වැඩ වෙනවා. හරිද? මේක මැනේජර්ස්ලා, බොස්ලා, මිස්ලා, සර්ලා කවුරුත් හිටියට මම තමයි මේක ඇත්තටම වැඩ කරන්නේ කියලා. අනිත් කවුරුත් මේක වැඩ කරන්නේ නැහැ. ඔයාලට කියන්න උදේ පටන් ගත වෙලේ ඉඳන් රෑ වෙනකම් නිදි මරාගෙන මම තමයි මේක වැඩ කරන්නේ. අනිත් අය ඔක්කොම අයිස් ගහලා ඉන්නේ. ඔව් අනේ. ඔව් ඔයා මගේ වැඩ ටික ඉගෙන ගන්න. මම ඔයාලට ඔක්කොම ටික කියලා දෙන්නම්. ඔව් මොන හරි තිබ්බොත් මගෙන් අහන්න මම කියලා දෙන්නම්. ඔව්. මේක එතකොට මිනිස්සු ආශ්‍රය කරලා පරිස්සම ආශ්‍රය කරන්න මම වගේ නෑ හැමෝම. අනිත් අය පොඩක් හැම වෙලාවෙම බලන්න යාළුවගේ වැඩ ටික අනිත් අයට දෙන්න. මම නම් එහෙම නැහැ. මම ඉල්ල කරන කෙනෙක්. ඔව් අනේ. ඔව්. ඔව් අනිත් අය ඔව් වැඩ කරන්නේ තමයි. ඔව්. එහෙමද? ඔයාලගේ කලින් එකෙත් එහෙමද? Oh my god. බලන්න විදිහේ හැමතැනම එහෙම තමයි. මං වගේ හැමතැනම නැහැ කොහොමද? ඔව් මං වගේ එක්කෙනා ඉන්නේ මේ බ්ලොග් එකේ. ඔව් අනේ ඔව් ඒක තමයි. හොඳයි වඩ මුලින්ම මාව හම්බෙච්ච එක. ඇත්තටම මට හොඳයි ඔව්. මගේ වැඩි කරගත්ත හැකි ෂේප් එක. ඔව්. නෑ මොකද කියන්නේ මගේ ඔයාගේ කැරියර් ග්‍රෝත් එකට ඇත්තටම මං වගේ කෙනෙක් හම්බෙච්ච එක ඇත්තටම ලොකු දෙයක්. ඔව්. හරි අපි දැන් එකතු වෙලා මේ කම්පැනි එක දිනු කරමු. ඔව් හරි. මම අර විශ් කරනවා ඇත්තටම අලුත් ජොබ් එකට. ඔව්. අදින් නම් අපි දැන් වැඩ පටන් ගමු එකට. අනිත් අය කියනවා වැඩි අහන්නේ. පානිත් අය පොඩක් දන්නේ නැද මං කියවන පොඩක්. වැඩ වලට පොඩක් හොරයි යාලා පොඩක් බුල කෙලින්න තමයි බලන්නේ. ඔව් මං වගේ නේද. ඔව්. ඔව් මං තමයි වැඩ මේ කියන්නේ නැත්තම් කිව්වොත්. සරලවම කිව්වොත් මං තමයි වැඩ. yes. යෝ අද බොස් නෑනේ. අපේ ටික දෙන්න ඉන්න. hello. වැඩක දිනවස් අද ලීව් නේද? ඒක තමයි. ඔව් මම ගත්තේ මේ. ඔව් අනේ. ඒක තමයි අද කට්ටියකම මේ අප්ඩේට්ස් ටික බොස්ට දෙන්න ගත්තේ. ඔව් ඒ වැඩේ වෙලා නැහැ. මම ලීව්නේ. ඒ වැඩේ වෙලා නැහැ. ඔව් ඒක තමයි. ඔව් අර සඳුනේ ඉන්නව නේද? ඔව් අද බොස් නැති ඉඳ බුලමයි කියලා ඉන්නේ. ඔව් අනේ. ඒක තමයි. හැබැයි ඒක උඩට මේ අද ආව වෙලේ ඉඳන් ඔෆිස් එකට කඩචෝරු කකා ඇවිද තමයි ඉන්නේ බොස්. ඔව් අනේ. ඔව් ඒක තමයි මම දන්නවනේ ඉතින් බොස් නැතුව වැඩ ටික වෙන්නේ නැහැ කියලා මම ඒකයි මේ අප්ඩේට්ස් ටික දෙන්න ගත්තේ. ඒකට හෙට ඇවිල්ලා බොස් එයාලට කතා කරන්න පුළුවන් නේ. ඔව් ඉතින් මම නැත්තම් මේ අප්ඩේට්ස් දෙන්න කෙනෙක් නැහැ මේ ඔෆිස් එකේ නේද බොස් බොස්ට. ඒක තමයි. අනේ ඒකයි ඒක තමයි මම දන්නවනේ ඉතින් මම මේ කම්පැනි එකකින් බොස්ට කොච්චර සේවයක් කරනවද කියලා නැත්තම් අප්ඩේට්ස් ටික දීලා. ඔව් ඒක තමයි. ඔව් මම දැනට මේ 12 වෙනකන් උදේ වරුවට අදාළ ටික විතරයි කිව්වේ. මම හවස 5 වෙනකන් ටික මම බොස්ට අනිවාර්යෙන් කෝල් කරලා කියන්නම්. ඔව් ඒක තමයි. ඔව් බොස් ඒක තමයි. මම මගේ වැඩ ටික ලස්සනට කරගෙන යනවා. ඔව් මම අනිත් අය වැඩ ටිකත් එක්ක පොඩ සපෝට් එකක් දීලා කරගෙන යනවා. දන්නවනේ ඉතින් බොස් මං ගැන. ඔව් හරි බොස් හරි. හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න බොස්. හරි. ඔව් කාලා හැම දින බොස්. ඔව් අපි උදේට බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. තව ටිකකින් යනවා ලන්ච් එක ගන්න. ඔව්. දන්නවනේ ඉතින් මම නම් ඉතින් කුඩු වෙන නැගිටින්න නැහැ ලන්ච් එකට. අනිත් අය නම් ඉතින් 12 දී ගියා. ඇත්තටම මට ඉතින් තාම යන්න ඕනේ බොස්. අන්න ඉතින් මම ඉතින් බොක්කේම වැඩ කරන කෙනා කියලා. ඔව් හරි බොස් හරි. ඔව් බොස් මට දෙන්න. ට්‍රයි කෙනෙක් ඇවිල්ලා නේ. මං ගන්නම් බොස්. හරි බොස්. කටිය වීඩියෝ ගන්න. මෙහෙම අද මම ඔයාලට කරන් තියෙන වැඩ ටික මේ විදිහට බෙදලා දෙනවා. හැබැයි කවුරුත් කිසිම අමතර වැඩක් දාගන්න එපා. මේ ටික මට දවසකට කරලා ඕනේ අනිවාර්යයෙන්. සඳුන් මම ඊදුර ડોකියුමන්ට්ස් ටික වගාව තියෙනවානේ. අන්න ඒ ටික මම අර කිව්ව විදිහට මම මේක තියෙනවා කරන්න ඕනේ දේවල් ටික මෙන්න මේක දාලා තියෙන්නේ. මේ විදිහට අප්ඩේට් එකක් කරන්න ඕනේ. මම ඒ කිව්ව ටික දාලා. එතකොට රුවන් එන්වයරන්මන්ට් ඔයා ඊ මම කිව්ව විදිහට අර ට්‍රාන්ස්පෝර්ට් එක පැත්ත බලලා ඒ ටික ඔක්කොම අද දවස් ඇතුළත කම්ප්ලීට් කරලා මට ඕනේ. මොකද අපි හෙට ඒ වැඩේ ඉවර කරන්න ඕනේ. අපේ ටාගට් එකට යන්න නම් අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඔව්. ඒ බඩගිනි හල මොන හරි තියෙනවා නම් ගන්නකෝ. මොනවද කියනකම නේද? රුලන් හරි මොනවා හරි. ගන්නකෝ. ආට්ටේ මේ තියෙන්නේ සුපිරියා. පොඩයින් බලන්න. අඩේගේ කොලයක් තියෙනවානේ. චුට්ටයි ඉන්න මයික් ගලව ගන්නකම්. මරුවා. මේව ගේන්න හැමදාම. වාව් ඒක නම් සුපිරියක්. එල්ල කිරියා. මාරම රසයි. කොහොමද මේ ගෙදර හැදුවද අම්මා? කඩෙන් ගෙනාවද? කඩෙන්ද? ඒ නියමයි. නියමයි මම චීස් බන්ස් එකකුත් ගෙනා. ඔව් ඒ ග්ලොබ් එකම ගෙනා එකපාරම මේවත් තියෙනවා. ඔව් අපි ඔක්කොම කමු මට එහෙනම් තව චමරි ගෙනා කියන අපේ බස් එකත් කාලා දාමු ෂේප් එකේ. ඌවනේ දැන් බ්‍රේක්ෆාස්ට් අරන් එන්න පැය භාගයේ දාම ගියේ.
බඩ නිකන් කෑවේ නෑ වගේ. හරි අපි ඕක තියාගන්න ඕනේ. තේ බොන වෙලාවට යන් කැන්ටින් එකට ගිහලා මොනවාරි ගමු. කාලා බීලා ඉන්නවනේ මොනවා කරන්නත් ඕවනේ ආය. කෑමට අංක එක දෙන්න ඕනේ මං කියන්නේ. අපි ජීවත් වෙලා ඉන්න බෑ. වැඩ කරන්න. ජීවත් වෙන්න අපි ගන්න ඕනේ. මේ මතක් කළා ඔක බෙදනකොට පොඩක් පරිස්සමෙන් ආ. දන්නවනේ ඔක බෙදන්න ගියාම මේකේ එකක් මදි කියලා දෙකක් ගන්නවා දෙකක් මදි කියලා දන්නවනේ අර හරුවන් එහෙම ගන්න ගියාම කනවා නෙමෙයිනේ. ගිලිනවනේ. ඔව් ඊට පස්සේ බෝතලෙත් එක්ක කයි. ඔයා මොනවද කියනවා? පෙබල්ස් එක මේ තියෙන පෙබල්ස් එක ආව වෙනවා. අපිට කැලි 15ක් විතර තියාගෙන ඔක ෂේප් එකේ දීලා දාන්න බෝතලේ හරි කන්න කියලා නැත්තම් දන්නවනේ මුන්ට ගන්න ගියාම